ආයුබෝවන් හැමෝටම මේ පාර මම ලංකාවට ගියාම මම ගියා සාරි ගන්න. මේ බලන්න මම ගියපු තැන. හරි ලස්සන සාරි තිබුණා මේගොල්ලෝ ළඟ නම් මම නිකන් වශී වුණා මේ තිබිච්ච දේවල් වලට. මේ බලන්න මේක හරි ලස්සනයි. මේක තියෙන්නේ වැල්ලවත්තේ සින්සපා රෝඩ් එකේ. මේ බලන්න හරි ලස්සනයි මේ සාරිනේ. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මට වැඩි සාරි නැහැ. මොකද මම මෙහි වැඩි සාරි අරගෙන නැහැ. මෙහෙත් තියෙනවා ලිටල් ඉන්දියා කියලා. හැබැයි මේ මට ඒවේ සාරි එච්චරම ඇල්ලුවේ නැහැ. ඒවා ටිකක් විසිතුරු වැඩි. නමුත් මම මෙතෙන්ට ගියාම මම දැක්කා මට මේ මුළු සාරි කඩේම ගන්න හිතුන තරම් ලස්සන සාරි තිබුණා. ඒවා හරිම චාම්. එහෙනම් ඇවිල්ලා ඔක්කොම ටික ගන්න හිතුණා. විසිතුරු සාරි තිබුණා. හැබැයි මගේ හිතේ මට හරියන විදිහට දේවල් මෙතන ගොඩාක් තිබුණා. හොඳ වෙලාවට මම වැඩි සල්ලි තිබුණේ නැහැ ඒ වෙලාවේ නේද නැත්නම් මම මේ ගොඩාක් දේවල් මෙතනින් ගන්න තිබ්බා. මේ බලන්න හරි ලස්සනයි මේක. මගුල් ගේකට විතර නෙමෙයි මේක සාමාන්‍යයෙන් ටිකක් පොඩක් ටිකක් හොඳ වෙනත් උත්සව වලටත් ගැලපෙනවානේ. හැබැයි මෙතන කට්ටියගේ මේ සර්විස් එක ඒගොල්ලන්ගේ මේ ධෛර්යය ඇත්තටම හරිම වටිනවා. ඒගොල්ලෝ කිසිම මේ ෆස් එකක් නැතුව මේකේ තියෙන ඔක්කොම ඇඳුම් ඔක්කොම සාරි මට අරගෙන දුන්නා. අපි මේ ඇත්තටම මම මේ ගියේ දෙවෙනි දවසේ. මම ඊට කලින් දවසේ හවස ගියා. හදිස්සියේ මම නිකන් ගොඩ වැදුනා. ඒකකොට තමයි මම දැක්කේ ඒවලේ නම් ඒගොල්ලන් අලුතෙන් බඩු ගෙනල්ලා මේ ගොඩාක් දාලා තිබුණා. ඒවලේ ඒගොල්ලෝ ගොඩාක් කට්ටියක් හිටියා. අපිට මේ තේපැන් වලින් හිටන් සංග්‍රහ කළා. ඇත්තටම හොඳට සැලකුවා. මෙතන කස්ටමර් සර්විස් එක නම් එක්සලන්ට්. ආවොත් කෙනෙකුට දෙයක් අරගෙන යන්න නැතුව නම් යන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට ඒ කට්ටිය හරිම හෙල්ප්ෆුල්, හරිම ෆ්‍රෙන්ඩ්ලි. මට හිතෙනවා දැන් අරකට වඩා මේක හොඳයි කියලා. මේකත් ගමු. අපෝ. අඩු කරලා දෙන්න. එකම පාට. මේකේ වෙන පාටවක් නැද්ද මේ වගේම මේ ඩිසයින් එකම? කලස්. අවරයි. අන්තේ ලයිට් එකක් තියෙනවා. ආයෙත්. මේකත් සර් බාගෙට. මික්ස් එකනේ. නිකන් මේකේ නැද්ද නිකන් නේවි බ්ලූ වගේ නැත්තම් වෙන පාට? බ්ලූ නෑ. ඒකේ කලස් දෙකයි නේද? දෙකම ග්‍රීන් දැම්මට ග්‍රීන් එකක් මම ගත්තා. මේකේ බෝඩර් එක නම් හරි ලස්සනයි. බ්ලැක් එකක් තියෙනවා මේ බ්ලැක් එක. ඊයර බලපු හොඳ ඒවකෝ. ගොඩාක් ලස්සන ඒවා ටිකක් තියෙනවා. සාරිස් නවා. හලයි ලාගින් හලයි. මේක එකක් නේ මම ඉන්නේ ගත්තේ නේද? නෑ මේක ඒක වෙන ඩිසයින් එක. වෙන කලර් එක. ගාදෙල්ලම මොන දාටිනා මේක වල නරක මල් සාරිය. ඒක හොඳයි නැත්නම් හරි. මේක කීයද? ඒක කියන එක මේකද උඩ ඔව් එන්නේ ෂෝල්ඩර් වර්ක් දැන් මේක නම් වෙඩින් එකකට හොඳයි නේ. ඕ ඇහෙට ගෙන්න ගන්න පුළුවන්. මොනවා ඕඩර් කරන්නේ කොහමද? කියන්නකෝ. නම්බර් එකක් තියෙනවා. ගන්න. නේද? ඔච්චර නම්බර් එක දෙන්න. ආ
WhatsApp ඉන්නවනේ ආන්න WhatsApp එකේ මේක ඩිසයින් එක ඕනේ කියලා අපි ඔය කරලා ආන්න දැන් ඔයගොල්ලෝ ඊක සාරි හදලා දෙනවා කියලා. හදලා දෙන්න පුළුවන්. හදලා දෙන්න පුළුවන්. මේ තියෙන මැටීරියල් ඉහිය පෙන්නුවේ. ඔව්. ඒ වගේ මැටීරියල් තියෙනවා අපි ළඟ. පොඩ්ඩක් අපිට මට පෙන්නන්න. වීඩියෝ කෝල් එකට ආවම මෙතන තියෙන මැටීරියල් ටිකක් පෙන්නන්න පුළුවන්. මේකෙන් වලට කැන්ටින් හදලා ගන්න පුළුවන්. මික්ස් ඇන්ඩ් මැච් කරලා ලස්සන. අන්න ඒක තමයි. මෙතන මේගොල්ලෝ මේ සාරි අපිට ලස්සනට හදාගන්න හැටි මික්ස් මැච් කරන හැටි ඒගොල්ලෝ කියලා දෙනවා. ඇත්තටම හොඳ අයිඩියාස් ටිකකුත් දුන්නා ඒගොල්ලෝ. මේ බලන්න. එයාලා ගාන්ට ගන්න ඕන කලර්ස් ගන්න ඕන මැටීරියල්ස් එකට දාලා මික්ස් කරලා කස්ටමර්ස්ලව හොඳට ඉම්ප්‍රෙස් කරනවා ඒගොල්ලෝ. ඇත්තටම ඒක ලොකු දෙයක්. ඉතින් අපි දැනගන්නවා ගොඩක් දේවල්. නැත්නම් අපි බලන්නේ එකපාරම රෙද්ද ගන්නනේ. සර් හැපත ගියන ලේසි. ඔය ලයිට් එක. වටාලයක් උඩ තියෙනවා. සීතලයිනේ AC ඔෆ් කරන්න. නෑ කවන්නේ. මේක එන්නේ බ්ලවුස් එකට. සුන්ට දාලා ගන්න පුළුවන්. මේක සාරි. සාරිකට ඕන නම් මඩ මෙයාගේ පොඩි බෝඩ් එකක් දාලා ගන්නත් පුළුවන්. බෝඩ්ස් තියෙනවා. මේක තමයි තනිකරම සාරිය රයිට්? සාරිය කියන්නේ මේකෙන්. සාරිය. ළඟට ගේන්න. මේ බලන්න බෝඩර් එකක් ඇල්ලුවම මේක ලස්සනයි. ඊයර් ප්ලේන් ගතිය ගොඩක් අඩු වෙනවා නේ එතකොට. ලස්සනට මේක හදලා ගන්න. එතකොට ඕගොල්ලෝ මෙහෙම හදලා දෙනවට වෙනම charge එකක් ගන්නවද? හදන්න සාරිය හදන්න වෙනම ගන්නවා. බ්ලවුස් එක හදන්න මැඩම් නේ හදන්නේ. ඔව්. සාරියක තිය පොඩි ගානක් තමයි. සාමාන්‍ය සාරියක් හදලා දෙනකොට ඒකේ ඒ තියෙන වැඩවල අනුවටද මම මේක බෝඩරයක් විතරක් හදනවා නම් මට සාරිය මෙටල් එකක බෝඩර් විතරක් හදනවා නම් සාමාන්‍යයෙන් 2500 3000 යනවා. බෝඩර් ෆික්ස් කරන්න විතරක්. මේ බෝඩර් එකට පොඩි ගානක් යනවා. සාරියත් එච්චර ලොකු ගානක් යන්නේ නැහැ. මේක තමයි පොඩක් 27 ට දෙනා මේක 1 මීටර එක. 1 meter 27 ඔව්. 27000 1001 මීටර. මේකම අඩුවටක් තියෙනවා. හැබැයි මේ මැටීරියල් එක වෙලා හොඳ මැටීරියල් එකක්. මේකට විතරයි කොස්ට් එක වැඩි වෙන්නේ. ඔව්. මේ සම්පූර්ණ සාරියට මේක ඔක්කොම අදලා ගන්නකොට තමයි 10000 විතර තමයි ඉන්නේ. සාරියට විතර. සාරියට. හැටි වෙනම නෙමෙයි. ඒතකොට 20000 එතන මේකට 27 නේ. 37 විතර එනවා. සාරිය කතාව කියන්නේ. මේක වෙනසකට තියෙයි. ඔව් මේක නම් හරි ලස්සනයි. රිච් මැටීරියල් එක. ඒකට ඕන නම් මනට මේ වගේ ලයින් එක දාගන්නත් පුළුවන්. යටට. ඉතින් ඔව් හැටට හැටට බොඩි එකට ආ දාන්න. මේකට දානකොට මේ වගේ ලයින් එකක් දාලා ගත්තා නම් මට මේකෙන් පොඩි ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? නෑ මොකක්ද? ඊළඟට මම බලුවා මේගොල්ලන්ගේ ඩ්‍රෙස් මැටීරියල්ස් මේ ඇත්තටම සාරි වලටත් ගන්න පුළුවන් ඩ්‍රෙසස් වලටත් ගන්න පුළුවන් වෙනම මැටීරියල්ස් ඒවා නම් හරිම ලස්සනයි වෙඩින් ඩ්‍රෙස් එකකට නම් හොඳම මැටීරියල්ස් මෙතන තියුණා මේ බලන්න මේවා ඔක්කොම ඒ වගේ ඒව සාරි නෙමෙයි ඒවා මැටීරියල්ස් ඒකේ අපිට ඕන යාර ගානට මීටර් ගානට ගන්න පුළුවන් මේ තියෙන මෙන්න මේකත් ලස්සනයි ඒ බ්ලවුස් එකට රෙදි නම් මාර ලස්සනයි වටනා හරි මේක බලන්න බ්‍රයිට්ස්ලට මේකින්ම වෙනමම ඒ කියන්නේ ගවුමට උනත් අරගෙන හදන්න පුළුවන් නේ.
ලේස් ජාති වගේ වදන්න. ලේස් තමයි බ්‍රයිඩල් ඒවට ගන්න. හැටිනේ. මොකද අපිට ගොඩක් බ්‍රයිඩල් වලට මිනිස්සු හොයනවා එහෙ. මේ මෙහෙන් රෙදි අරන් යන්න. මම මේක හරි ලස්සන. මේක ලං කරලා ගන්න. මේ මල. මගේ ඩ්‍රස් මේක බ්‍රයිඩල්. මේක සාරියකටත් ගන්න පුළුවන්. සාරියටත් ගන්න පුළුවන්. ෆ්‍රොක්ස් වලටත් ගන්න පුළුවන්. ආයි වෙඩින් එකක් ගමුද? අයි දැන් ඇනිවර්සරි වලට ආයෙම වෙඩින් එක ගන්නවා. ඒ වගේ අපිට ගමු. හැටිනේ මට. අදනේ දාලා තියෙන මැටීරියල් එක. ඔව් ඒකත් රාමීට අඳලා තියෙන. ඒකත් ලස්සනයි මේ ඔසරි එක. ඒවා ඔක්කොම ඒ වගේම. ඒ මැටීරියල් එක දෙන්නේ. දැන් මට හදිසි මම දැන් එහෙ ඉඳලා මම කවුමක් මට හදා ගන්න ඕන නම් ඩිසයින් එකක් ඒවත් ඕගොල්ලෝ ඒක හදලා දෙනවද නැත්නම් මට වෙච්ච දෙනවද? හදලා දැන් පුළුවන්. කවුමක් හදනවා? මැෂිමන් දගාවකට නම් මට ඔව් මේ වර්ක් නම් ආන් ටිකක් අමාරුයිනේ. සිම්පල් වර්ක් නම් අඩු වෙනවා. මේ තමයි ඒගොල්ලන්ගේ බිස්නස් කාඩ් එක. හරිම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියෙන. අපිට ඊයේ තේ දුන්නා. අපිට තියෙන ඔක්කොම අරගෙන පෙන්නුවා. අද අස් කළා නේ තේරම? අවගන් ඉස්සලා තියා. ඔව් ඔයා බයයි දැන් මේ අපි බයයි යන්න දඟලන්නේ මාව ඇදගෙන. හරි බයයි මේවට එක්කන් ඉන්න. මේ තමයි මම ගත්ත ෆොටෝස් ටිකක්. මම දැම්මේ ඕගොල්ලන්ට ඒක වඩාත් පැහැදිලිව පේන හින්දා. ඕගොල්ලොත් වෙල්ලවත් එනවා නම් සිල්ක් ලයින් එකට එන්න අමතක කරන්න එපා. මම දන්නවා ඕගොල්ලන්ගේ හිතේ හැටියට දේවල් තෝරගන්න පුළුවන්. හොඳම තැනක් මේක. මේ තමයි දැන් මම අරගත්තු ඒවා. බලන්නකෝ. ලස්සනද කියලා බලන්න මේවා. මේකේ ලස්සන beads and sequins ඩිසයින් එකක් තියෙනවා. ලස්සන වර්ක් එකක්. පුංචි පුංචි ඩයමන්ඩ්ස් අල්ලලා තිනවා. හරි ලස්සනයි. මේකේ පාටත් හරිම අන්කොමන්. මම මේක ගත්තේ වෙඩින් එකකට අඳින්න සුසුයි කියලා හිතලා. අනිත් එක හරිම සොෆ්ට්. මේකේ මැටීරියල් එක කිව්වා මේක ඕගන්සා කියලා කිව්වා. ඔව්. මම නම් මේ මැටීරියල් ගැන වැඩි දන්නේ නැහැ. මම දන්නේ ජෝර්ජට් උයි ෂිෆෝන් උයි විතරයි. තව එකක් තියෙනවා. සිල්ක් ලයින් එක්ස්ක්ලූසිව්. ඇත්තටම එක්ස්ක්ලූසිව්. මෙන්න මේක. මේක තමයි ආසම. මගේ හිතේ ඇඳිලා තිබිච්චම ඩිසයින් එකකට මේකේ වර්ක් එක තියෙනවා. හරිම ලස්සනයි බලන්න. ඒ වගේම හරි සොෆ්ට් මේක. ඇඟේ ගෑවෙන කොටත් හරි සනීපයි. මේ බලන්න මේ අපිට මේගොල්ලෝ මෙන්න මේ බෝඩර් එකේ ප්‍රොටෙක්ෂන් එකකුත් වෙනමම දාලා දුන්නා. ඒ නිසා තමයි මම මේ දෙවෙනි දවසේ ආවේ. ඊයේ මම මේක ගත්තා. දැන් මම මේ ගෙදර ගෙනල්ලා මම මේ බලන්න මේකේ බෝඩර් එක හරිම ලස්සනයි නේ. චාම්
වැඩිය වැඩ නෑ. හැබැයි හොඳ ස්ටෑන්ඩඩ් ලුක් එකක් තියෙනවා බලන්න. ඒ වගේම මේ පුංචි පුංචි ඩයමන්ඩ්ස් වලිනුත් මේක ලස්සන වෙලා තියෙනවා. මේක තමයි පොටට එන්නේ. මේක ගොඩක් දිග අරගන්න නම් බෑ. මොකද මට අනේ ආයි නවා ගන්න නම් බෑ. ඒ හින්දා මම වැඩි දිග අරින්නේ නෑ හොඳේ. ඒගොල්ලෝ වගේ මට ඉක්මනට ඕක නවා ගන්න බෑනේ. මම දවසම ඕකත් එක්ක දඟලයි දැන් තන්නේ. ඒ හින්දා වැඩි අරින්නේ නෑ ඒක මම. තව ගත්තා. මේ තියෙන ඇඩ්‍රස් එක. මේක බලන්න. මේ ඇඩ්‍රස් එක බලලා සේව් කරගෙන ඔයාලත් යන්න එතෙන්ට. මේ තමයි මම ගත්තු අනිත් සාරිය. මේක ඉන්දියන් සිල්ක් සෙටින් කිව්වා. මේකම හරි ලස්සනයි. මේක හරි සොෆ්ට් හරි ලස්සනට ඩ්‍රේප් වෙනවා. ඒ වගේම මේ ඩිසයින් එකට මේ කලර්ස් වලට මම හරි ආසයි. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ අනිත් දවසේ සාරි ගන්න යනවා නම් මෙතෙන්ටම යන්න. හොඳයි එහෙනම් අපිත් ගිහින් එන්නම්. ආයෙත් මන් දවසක ඔයගොල්ලන්ව මේ වගේ ලස්සන තැනකට එක්කන් ගියපු වෙලාවකදී මම ඔයගොල්ලන්වත් එකතු කරගන්නම් හොඳේ. ආයිබෝවන්. අපි අමතක කරන්න එපා. පහළ තියෙන කමෙන්ට් බටන් එකට ඔයගොල්ලන්ගේ අදහසුත් කියලා ලයික් එකකුත් දාන්න හොඳේ. බයි.